කොහොමද ඉතින් ඕගොල්ලන්ට අදත් පොන්චි කෑමක් හදාගන්න තමයි මේ හදන්නේ. අද නම් හදන්නේ පාන් ටෝස්ට් කරන්න පිරවුමක්. මං ඉතින් මේ තෙල් ලිපේ තියලාමයි තිබ්බේ. ඒකට මං තලාගත්ත ඉඟුරු සුදු ලුණුයි කරපිංචා ටිකකුයි එකතු කරා. ඊට පස්සේ පොඩියට කපාගත්ත චිකන් කෑලි ටික එකතු කරා. මේ ටික මම ඉතින් ඊයේ ෆ්‍රිජ් එකේ යට කොටසේ තමයි තිබ්බේ. මොකද උඩ කොටසේ තිබ්බනම් අද මේ වෙද්දි මට මේ ටික හදාගන්න වෙන්නේ නැහැ. මොකද කෝල් යනකම් ඉන්න ඕනේ වතුර වගේ නිකන් අයිස් බැඳිච්ච ටික අයින් වෙනකම්. ඒ නිසා මං කරපු වැඩේ පොඩියටම කපලා ඉවර වෙලා නිදා ගන්න කිට්ටු වෙලා ෆ්‍රිජ් එකේ යට කොටසෙන් තිබ්බා. ඒ නිසා ওই විදිහට ඉක්මනට මට මේ ටික ඉතින් හදා ගන්න පුළුවන්. මං සාමාන්‍යයෙන් ඉතින් ඒ විදිහට කරනවා කලින් දවසේ ඒ වගේ ප්ලෑන් එකක් තියෙනකොට. ඊට පස්සේ මම මේ එකතු කරගත්තේ පොඩියට කපාගත්ත ලුණුයි, තක්කලි, අවමිරිසුයි. තව කැමති නම් මේකට මාළු මිරිස් දාන්න පුළුවන් පුංචි ඇට නිසා මම දැම්මේ නැහැ. ඊට පස්සේ මම මේකට ලුණුයි ගම්මිරිසුයි එකතු කරා. තව මිරිස් කුඩු පොඩ්ඩකුයි තුන පහ චුට්ටයි කහ පොඩ්ඩකුත් එකතු කරනවා. තව මම මේක ගෙදර තිබිලා මස් කරි තුන පහ චුට්ටකුත් එකතු කරා මේකේ රස වැඩි කරගන්න. ඊට පස්සේ ඉතින් හොඳට කලවම් කරලා අඩු කින්දරේ උයා ගන්න ඕනේ. මේක ගොඩක් අඩු කින්දරේ තියන්න මේ මස් ටික හොඳට තැම්බෙන්න ඕනේ. මොකද පුංචි අයට දෙන්න තමයි මම මේක හදන්නේ. පුංචි අයට නෙමෙයි කාට වුණත් ඉතින් මස් බාගෙට උයලා කන්න හොඳ නැහැනේ. ওই විදිහට ඊට පස්සේ චුට්ටක් මේ පියනෙන් වහ සැරින් සැරේට කලවම් කර කර මේක උයාගත්තා. ඒ අතරේදී මම මේකට සෝයා සෝස් පොඩ්ඩකුත් එකතු කරා. සෝයා සෝස් නැති වුණාට කමක් නැහැ. තව ලුණු චුට්ටකුත් බලලා ඉවර වෙලා ලුණු මදි නිසා එකතු කරා. ලුණු එකතු කරද්දි පරිස්සම් වෙන්න ඕනේ. මේක පාන් වලට පිරවුමක් නිසා පාන් වලක් තියෙනවනේ ලුණු. අන්තිමේදී මම මේකට මිටිකිරි පොඩ්ඩක් එකතු කරා. අපි මේක උදේම කන්න තමයි හදන්නේ. ඒ නිසා මට හිතුණා මිටිකිරි ටිකකුත් එකතු කරලා චිකන් ටික තව චුට්ටක් හොඳට උයා ගන්න තිබුණා නම් හොඳයි කියලා. කිරි එකතු කරාට පස්සේ ගින්දර චුට්ටක් වැඩි කරන්න ඕනේ. ඉස්ම ගතිය අඩු වෙන්නේ අපි පාන් ටෝස්ට් එකට හදා ගන්න ඕනේ. අන්තිමේදී මම මේකට සෝස් පොඩ්ඩකුත් එකතු කරා. මෙන්න මේ ගානට තමයි මගේ ඉතින් පිරවම තියෙන්නේ. ඔන්න ඉතින් වෙලත් යනවා උදේ පරක්කු වෙලා චූටි පුතාගේ ඉස්කෝලේ සරුංගල් යවන්න අපි වැව්පිට්ටනියකට යනවා. ඉතින් පහසෙන් කන්න පුළුවන් දෙයක් හදන්න කිව්ව නිසා මට හිතුණා මෙහෙම හදා ගන්න. ඉතින් පෝෂණයක් තියෙනවා පුංචි අය ආසාවෙන් කාවි කියලා. මේකට ඉතින් තව චීස් පෙත්තක් තියන්න තිබුණා නම් ගොඩක්ම රසයි. අද ඉතින් ඒව නැහැ ගෙදර. එහෙම නැත්නම් චීස් කෑල්ලක් හරි දැම්මා නම් හොඳයි. මේක ලිපේ තියද්දි එතකොට මේකේ චීස් රස හොඳට එනකොට හරිම රසයි. එහෙම නැත්නම් මේකේ මයෝනීස් ටිකක් ගාලා ඉවරලා පිරවම තියලා ටෝස්ට් කරගත්තත් රසයි. ඒක ඉතින් එක එක්කෙනාගේ ප්‍රෙෆරේෂන් එක අනුව කරගන්න පුළුවන්. ඔන්න ඒ විදිහට තමයි ඉතින් රසම රස මස් වලින් පාන් ටෝස්ට් කරන්න පිරවමක් හදාගත්තේ. මේක ඉතින් ඕනනම් අපිට අර ග්‍රිල් ප්ලේට් එකට දාලා සම්පූර්ණ පාන් කෑල්ලමට උනත් හදන්න පුළුවන්. ඉතින් පුංචි අය ඉන්න තැනකට යද්දී අහල පහල ඉන්න අයටත් දෙන්න එපා. ඒ නිසා මං හිතුවා මේ විදිහට හදලා මේක වෙන් කරගෙන ගියාම තව කෙනෙකුට හරි කෑල්ලක් දෙන්න පුළුවන් හින්දා අපේ ගෙදර අනිත් දෙන්නත් යනවා. ඉතින් හරිම ලස්සන දවසක් වුණා එදා. මම මේ වීඩියෝ එකත් ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. පුංචි අයට සරුංගල් යවුවා. ඒගොල්ලන් ඉතින් වතුර සෙල්ලම් කරා. ඉතින් මොන්ටිසෝරියෙන් හොඳ එක්ස්පීරියන්ස් එකක් දුන්නා. ඉතින් ඒ ගමනේ යන්න තමයි මේ ටික හැදුවේ උදේ පාන්දර නිසා. ඉතින් පොඩි වීඩියෝ එකක් කරේ. තව මේ පිරවුමට චිකන් වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් මාළු පුංචියට කපලා. එහෙම නැත්නම් දැල්ලෝ ඒ වගේ දෙයක්. සැමන් වගේ නම් මේ ටයිප් එකට හදන්න ටිකක් අමාරුයි. ඒක ඉතින් අපිට වෙනම හදන්න පුළුවන් ටෝස්ට් කරන්න. ඉතින් ওই විදිහට තියෙන පාන් ටිකෙන් ඔය ඔක්කොම ගන්න බෑ. පුළුවන් ටික හදුවා. අර පොල් කිරි එකතු කරාම මේක ඉතින් ඇත්තටම ටිකක් රස වැඩි. පොල් කිරි නැත්තම් මේ ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් උනත් එකතු කරන්න පුළුවන්. අර ග්‍රේවි එක හොඳ රසක් ගන්න තමයි මම ඒක කරේ. ඒ වගේම අර චිකන් ටික තව චුට්ටක් ඉදුණා නම් හොඳයි කියලා හිතුණා. ඉතින් ඔන්න මම පාන් කෑල්ලක් ඔයගලන්ට කපලා පෙන්නන්නම්. මේක ඉතින් චීස් කෑල්ලකුත් දාලා කොත්තමල්ලි කොළ ටිකක් දැම්මනම් තමයි හොඳම ටේස්ට් එක එන්නේ කියලා මට හිතුණා. ඒ බලන්නකෝ මම ඉතින් මේ කෑල්ල නම් දැන් කනවා. ඇත්තටම සුවඳත් එක්ක අර ඉඟුරු සුදු ලුණු වල සුවඳ හොඳට එනවා. ඉතින් ওই විදිහට පාන් කෑලි ටිකත් මම වෙන් කර ගන්නවා.
එහෙනම් ඉතින් වීඩියෝ එක අදින් මෙතනින් ඉවර වෙනවා. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මේ වෙනකම් වීඩියෝ එක බැලුවට. ඉතින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් කියන්න. ආය අලුත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වෙනකන් අදට ඉතින් මම අයින් වෙන්න තමයි හැදුවේ. හැමෝටම ඉතින් බුස්සරණයි ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම් හැමෝම පරිස්සමට ඉන්න.